ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා ඉංග්‍රීසි පන්ති කීයකට අරන් ගිහින් තියෙනවද? මේ වෙනකොට එක වසර, දෙක වසර, තුන වසර, හතර වසර සමහර විට ඔබට වැඩිහිටි දරුවනුත් ඇති. 13 වසර දක්වාම දරුවන්ට ඉංග්‍රීසි පන්ති වලට එක්කන් ගියා නේද? ඒත් අපේ දරුවන්ට ඉංග්‍රීසි බෑනේ. ඒක තමයි මේ දවස්වල නිතර දෙමව්පියන්ගෙන් ඇහෙන්නේ. ඇයි ඒ? අපේ දරුවන්ට ෆොනික්ස් ඉගැන්විලා නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ අඩිතාලමනේ. ඉතින් අඩිතාලම වැටිලා නැහැ. ශක්තිමත් පදනමක් නැතුව අපි කොහොමද ඕනම දෙයක් කරන්නේ? ගෙයක් උනත් ගොඩනංවන්න හොඳ ශක්තිමත් අඩිතාලමක් තියෙන්න ඕනේ. එහෙම නේද? අන්න ඒ අඩිතාලම සකසන්න තමයි අපි ඕගොල්ලන්ගේ දරුවන්ට ෆොනික්ස් ඉන්ට්‍රොඩක්ෂන් කෝස් එකක් අරගෙන ඉන්නේ. ෆොනික්ස් ඉගෙන ගන්න දරුවෝ ලෝකෙ කොහේ ගියත් ඕනම ඉංග්‍රීසි වචනයක් තනියෙන් කියවනවා, තනියෙන් කතා කරන්න හුරු වෙනවා, තනියෙන් රීඩ් කරන්න හුරු වෙනවා. ෆොනික්ස් කියන්නේ සවුන්ඩ් සිස්ටම් එකක්. ඔය සවුන්ඩ් සිස්ටම් එක හරියට ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට ආයි ඕගොල්ලන්ගේ දරුවෝ අරගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න අර පන්තියට මේ පන්තියට ටියුෂන් පන්ති ගානේ අරගෙන යන්න ඕනේ නැහැ. හරියටම ෆොනික්ස් ටික උගන්වන්න ඔබේ දරුවන්ට ඔබ සහයෝගය දෙන්න. එතකොට ඕගොල්ලන්ගේ දරුවෝ තනියෙන් ඉංග්‍රීසි පොත් කියවයි, තනියෙන් ඉංග්‍රීසි ප්‍රශ්න වලට උත්තර ලියයි, තනියෙන් ඉංග්‍රීසි කතා කරන්න හුරු වෙයි. ඒ වගේම චිත්‍රපටියක් වගේ දෙයක් අහලා ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් හැකියාව ඇති වෙයි. මේ හැමදේම කරන්නේ ෆොනික්ස්. අපේ ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි එපා වෙලා තියෙන්නේ ඇයි? අපි ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරන්න, ඉංග්‍රීසි භාෂාවේ කුසලතා දරුවන්ට දෙන්න කියලා අපේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අතිවිශාල වැඩසටහන් ප්‍රමාණයක් දියත් කරනවා. නමුත් මේ වැඩසටහන් වල ප්‍රතිඵලයක් නැත්තේ ඇයි? අපේ විෂය නිර්දේශයට උනත් මේ ෆොනික්ස් කියන එක ඉතාමත් ශක්තිමත් ලෙස දැවැන්ත ආවරණයක් විදිහට වැටිලා නැහැ. ඒක නිසා තමයි අපිට ඉංග්‍රීසි බැරි වෙලා තියෙන්නේ. අපි කටකතාවටත් කියනවානේ අපිට මොන දේ කරත් ඉංග්‍රීසි බෑනේ කියලා. නේද? ඒ ඉංග්‍රීසි බැරි වෙන්න ප්‍රධානම හේතුව තමයි අපිට ෆොනික්ස් කියන ශක්තිමත් අඩිතාලම දැවැන්ත විදිහට වැටිලා නැහැ. ඉතින් අපේ මේ ෆොනික්ස් කෝස් එක හරහා මෙන්න මේ ස්ටඩි පැක් එක ඕගොල්ලන්ට ලබා දෙනවා. මේකේ තියෙනවා ෆොනික්ස් රීඩින් බුක් එකක්. මේක ඕගොල්ලන්ට ෆොනික්ස් කෝස් එක ඉවර වුණාම තනියෙන් කියවන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ෆොනික්ස් ඇක්ටිවිටි බුක් එකක්. ටීචර්ත් එක්ක කරන වීඩියෝ 100ම ඒ 100ටම අදාළ ෆොනික්ස් ඇක්ටිවිටීස් මේ එකින් එක පාඩම් වලට සම්බන්ධ ෆොනික්ස් ඇක්ටිවිටි බුක් එකක් ඕගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම ඩික්ටේෂන් දෙනකොට වචන කටපාඩම් කරන්න නම් කියන්නේ එක වචනයක්වත් ගෙදරින් කටපාඩම් කරගන්න කියන්නේ. මේ තියෙන සවුන්ඩ්ස් 42කින් සහ ඊට අමතරව අපි උගන්වන මෙන්න මේකේ තියෙන සවුන්ඩ්ස් වලින් අපි ඩික්ටේෂන් දෙනවා. එතකොට ඕගොල්ලන්ට ඩික්ටේෂන් ලියනකොට ළඟ තියාගන්න සවුන්ඩ් කාඩ් එකක් ඇක්ෂන් එක තියෙන ලස්සන මෙන්න මේ වගේ හම්බ වෙනවා. ඒ වගේම අපේ සවුන්ඩ්ස් 42කට අමතරව ඉතුරු සවුන්ඩ්ස් අදාළ වෙන මෙන්න මේ ලොකු පෝස්ට් එක මේකේ අපේ සවුන්ඩ්ස් 42කට අමතරව අදාළ අනිත් සියලුම සවුන්ඩ්ස් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි සයිට් වර්ඩ්ස් ඉගෙන ගන්න ඕන ට්‍රිකි වර්ඩ්ස්. ඒ කියන්නේ අපිට සවුන්ඩ්ස් වලින් සවුන්ඩ්ස් ඉගෙන ගත්තට සමහර වචන කියවන්න බෑ. මේ බයි වගේ වචන මේකේ තියෙන ට්‍රිකි වර්ඩ්ස්. මේවට අපි සයිට් වර්ඩ්ස් කියනවා. මේවා ඉගෙන ගන්න නම් අපි මේවා දැකලා කියවලා ප්‍රැක්ටිස් කරලා හුරු වෙන වචන. මේ පෝස්ටර් අපි ඔයගොල්ලන්ට දෙනවා. මේවා බිත්තිය ගහ ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට නිතර මේවා පේනවා. මේ සයිට් වර්ඩ් ලිස්ට් 6ක් තියෙනවා. මෙන්න මේ වගේ ලස්සනට ඔයගොල්ලන්ට ආස හිතෙන විදිහට
බලන්න පුළුවන් මොකද දකින්න ඕනේ නේද? දැක්කම තමයි මතක හිටින්නේ. තව සයිට් වල ලිස්ට් 6ක් තියෙනවා. මේ පෝස්ටර් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මේ තමයි අපේ ස්ටඩි පැක් එක. ඊට පස්සේ අපේ phonics cut and paste. ටීචර් කියනවා ෆ්ලෑෂ් කාඩ්ස් හදාගන්න, සවුන්ඩ් බොක්ස් හදාගන්න. ඊට පස්සේ මේ ගේම් එකට මේ වචන ටික ඕන, මේ ඩික්ටේෂන් වලට මේ ටික ඕන. ඉතින් ඒවා කපන්න ඔයගොල්ලෝ වෙනම print out ගන්න යන්න ඕනේ නැහැ. මේ කපලා අලවන්න ඕන වචන ටික ඔක්කොම එක පොතකට අපි මේ one side ගහලා දෙන cut and paste book එකක් දෙනවා. එතකොට මේක තමයි ඔයගොල්ලන්ට හම්බෙන phonics pack එක. ඒ pack එක ඇතුලේ ඔයගොල්ලන්ට හම්බෙනවා cut and paste book එකයි. මේ වගේ ලස්සන sight word poster 6යි. ඊට පස්සේ sounds 42කට අමතරව උගන්වන sounds අදාළ poster එකයි. ඊට පස්සේ dictation ලියද්දි ළඟින් තියාගන්න ඕන යාළුවෙක් වගේ මේ වගේ sound chart එකයි. ඊට පස්සේ ටීචර්ත් එක්ක පන්තියේ වැඩ කරන phonics activity book එකයි. මේ ඔක්කොම ඉවරුණාට පස්සේ තනියෙන් ඕගොල්ලෝ තනියෙන් Tamanට කියවන්න පුළුවන්ද reading පුළුවන්ද කියලා බලන්න තනියෙන් කියවන reading book එකයි. මේ ඔක්කොම තියෙන phonics pack එක තමයි මේ. ඉංග්‍රීසි පන්ති කීයකට ගියන් තාම ඉංග්‍රීසි කියවන්න බැරිද? තාම ඉංග්‍රීසි ලියන්නත් බැරිද? කතා කරන්න බයයිද? ඒ හැම දෙයකටම උත්තරේ අපි ළඟ තියෙනවා. ඒ තමයි phonics introduction course එක. phonics ඉගෙන ගත්ත දරුවෝ ඉංග්‍රීසි ලියන්න බය නැහැ, කියවන්න බය නැහැ, කතා කරන්න බය නැහැ. ඒගොල්ලන්ට ඇහෙන ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි phonics ඉගෙන ගත්තොත් විතරයි ඉංග්‍රීසි භාෂාව හරියාකාරව නිවැරදිව හසුරවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබත් ලෑස්තිද ඔබේ දරුවාට phonics වලින් දැවැන්ත ශක්තිමත් අඩිතාලමක් හදලා දෙන්න?